පාළු මකලා අස්වැන්න වැඩි කරගන්නවද? අතින් ගලවලා හිටවනවට වඩා පාළු කෙල්ලගෙන් මෙහෙම පාළු මකලා දාපුවාම ඉක්මනින්ම මුල්ල අල්ල ගන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන් දවස් 2ක් 3ක් ඇද්දි පොළොවට හොඳට යාන්න වෙනවා. ගොයමට ලොකු පීඩනයක් නැහැ. මුල් පද්ධතිය කැඩෙන්නේ නැති හින්දායි ගොයම් කොළවල තුවාල සිදු වෙන්නේ නැති හින්දායි දිලීර බැක්ටීරියා ආසාදනය වීම අයම වෙනවා ගොයම් කොළවලට. එතකොට මෙහෙම පාළු හිටවන එක ගොඩක් හොඳ හිටිනවා. සාමාන්‍යයෙන් දවස් 21 30 වගේ ගොයම තමයි මේ විදිහට පාළු හිටවන්න හොඳම වැඩේ. වෙන ගොයමකින් ගන්නවට වඩා මෙන්න මේ වගේ ගොයමකින් ඒ කුඹුරෙම ඒ ලියද්දෙම ගොයම කලපතින් ගලවලා හිටවන්න එක. මේ තියෙන ලොකුවටම පාළු විච්ච තැන. ඒ පාළු විච්ච තැන ගොයම වැඩි වුණ තැනින් ගලවලා මේ අපූර්වට හිටවනවා. ඊට කලින් හොඳට මල් තියාගන්න. කුඹුරේ වල් ටික නම් පාලනය කරලා තියාගන්න ඕනේ. ඒ කරලා එක පොහොර මුරේකුත් ගහලා තිබ්බනම් වඩාත්ම හොඳයි. ඔයාලට මතකනේ කොහොමත් හොඳ අස්වැන්නක් යනවා නම් වර්ග මීටරයට පැල 35ක් 40ක් තියාගන්න වෙනවා. එහෙම තිබ්බොත් තමයි අපට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. ගොයම් පැල නැති තැනකට ගොයම් වැඩි තැනකින් පැල හිටවීම වඩා සුදුසුයි. මෙහෙම පාළු හිටවනකොට ගොයම් අතර කාල වෙනසක් වෙන්නේ. ඒ කියන්නේ එකට පීදෙනවා, එකට කිරි වදිනවා, එකටම පැහෙනවා. ඒතර ගොයම් කපා ගද්දි අවුලක් වෙන්නේ නැහැ. හුඟක් කට්ටිය හිටවන්නේ පාළු හිටවපුවාම නෑබුල් ආරනවා වගේ කොළ පාට වෙලා තියෙනවනේ. එහෙම වෙන්නේ නැහැ මේ වගේ පාළු කෙල්ලකින් පාළු හිටවපුවාම. සාමාන්‍යයෙන් අතින් ගොයම් පැල ගලවලා හිටවපුවාම ඒ වැඩේ පොඩ්ඩක් හිටිනවා. ඉතින් මෙහෙම පාළු හිටවලා දවස් 3 විතර වතුර පාරක් එහෙම හරවන්න. හරවලා සතියක් විතර ගිහපුවාම තව පොහොර මුරයක් යොදන්න පටන් ගන්න. ඉක්මනින්ම හොඳටම පොළොවට යාන් වෙලා අර ගොයම් එක හොඳට හැදෙනවා. කුඹුරක පාළු තිබ්බා කියන්නේ අපිට ලැබෙන්න ඕන අස්වැන්න අනිවාර්යෙන් අඩු වෙනවා. මාස් කන්නේ කොහොමත් මෙහෙම පාළු කුඹුර වල දක්නට වැඩි වෙනවා. ඔයාලත් පාළු ටික හිටවලා ඔයාලගේ අස්වැන්න වැඩි කරගන්න උත්සාහ කරන්න.